හෙලෝ කොහොමද යාළුවනේ ගොඩක් අය අහලා තිබුණා මේ පවර් සිග්නල් ටූල් එක කොහොමද යූස් කරන්න කියලා සහ ඒකෙන් සිග්නල් ගන්න කොහොමද කියන එක. ඒතර මම පැහැදිලි කරන්න මෙතන පවර් සිග්නල් එකට යන්න ඕන. ගියාට පස්සේ දැන් මේක නම් පෙන්නන මම කියන්නේ නැති මේකේ charts පහක් තියෙනවා. මේ හතරෙන් මේ පහෙන් මෙන්න මේ හතර තමයි වැදගත් වෙන්නේ. හරිද? මේකේ පෙන්වන්නේ මේ ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක පෙන්වන්නේ. එතකොට මෙන්න මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තිබිලා ඊට පස්සේ මෙන්න මෙතන සිග්නල් එක වාට දුන්නොත් එහෙම සෙල් කියලා වාට පුළුවන් ඒක සිග්නල් එකක් විදිහට ගන්න. තේරුණාද? ඊට පස්සේ මෙතන බයි කියලා තිබුත් එහෙම ඔයා බයි ගන්න ඇයි මේවා ඔක්කොම ඩවුන් ට්‍රෙන්ඩ්ස්. හරිද? ඒතර මෙතන ඔයාලට පෙන්නන මොකද්ද ට්‍රෙන්ඩ් එක කියන එක. මම ඔයාලට පෙන්නන්න වෙන මාකට් එකක් කරා. දැන් මේකේ නැහැ. හරිද? ඔල්රෙඩි 10 එකේ නැහැ. රයිට්? මේකේ නැහැ. එතකොට ඒ හැමදේම කරන්න කලින් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මෙතන EMA angle filter මෙන්න මේකෙන් එයාලා කිව්වේ සාමාන්‍යයෙන් පහට එහා ගානක් තියන්න. පහ හෝ ඊට එහා ගාන වැඩි ගානක් තියා ගන්න කියලා. හරිද? එතන මේක වැඩි වෙන ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා කියලා තමයි කිව්වේ. හරිද? මම පොඩ්ඩක් මේක අඩු කරගන්න. මොකද පොඩ්ඩක් අපිට මාකට් එකක් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. ඉතින් දෙකේ තියලා කරන්න. අපි බලමු තව මාකට් එකක්. ඔන්න කොළ පාටයක් අන්න ඒක ගියා අනිත් පැත්තට. බලමු. තව එකක් බලමු. මම මොඩ පැහැදිලි කරනවා මම මේක එකට කරගන්නවා. ඔයාලා වැඩි කරලා ගන්නකොට. ඇත්ත පහේ නෑ. 25 25 ආවන. හරිද? ඒකෙත් එකක් පෙන්නන්නේ නැහැ. 25. හරි 25 එකේ ඔන්න පෙන්නවා අප් ට්‍රෙන්ඩ් එකක්. හරිද? මෙතන අප් කියලා පෙන්නනවා. මේ ඔක්කොම අප් කියලා පෙන්නන්නේ. අන්න ඒ තුන අපව ගියා. ඒක ළඟ තියෙන මේ එකේ මම එක කියන 5 වගේ ගන්න කියලා. මේවා ස්ට්‍රොං නෑ මේ ඒ කියලා වෙන්න මෙතන නම්බර් එක වැඩි වෙන තරමට තමයි ස්ට්‍රොං වැඩි. මෙන්න මෙතන නම්බර් එක වැඩි වෙන තරමට පහට වඩා වැඩි වෙනවා. දැන් මේ ප්ලස් දාන මේක හොඳටම හොඳයි. හරිද? එතකොට සාමාන්‍ය මෙන්න මේක වැඩිපුර ගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන අගය තමයි මෙතනින් බැලන්ස් කරන්න. හරිද? එතකොට දැන් මෙන්න මේකේ දැන් මේක හිතන්න මෙන්න මේ ටිකක් කොළපාටලා තියෙන කියලා මේක අප් ට්‍රෙන්ඩ් එක ගන්න ඔයා ගන්න ඕනේ එහෙනම් මොන ට්‍රේඩ්ද? අප් ට්‍රේඩ්ස් විතරයි. අප් සිග්නල් විතරයි. මේ සෙල් එකට ගන්න නැහැ. මේ සෙල් ෂුවර් නැහැනේ. එහෙනම් මෙන්න මේ හරියෙන් වගේ ඔයා මේ ට්‍රේඩ් එක ගත්තා නම් දැන් මෙතන ඒක ඇවිල්ලා නැහැ සෙල් එකක්. මේක බයි එකක්. බයි එකක් ආවනම් ඔයාලට ඒක ගන්න පුළුවන්. හරිද? ඔන්න කොළපාටුන අනිත් එක ඔක්කොම. එතකොට ඔයා මේකෙදි ගන්න ඕන එකක් තමයි අප් ට්‍රෙන්ඩ් එකේදී ගන්න ඔයා බයි සිග්නල් විතරයි. හරිද? මෙන්න මෙතන 1 minute තියෙනවා. අපි වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. එහෙම විදියට වෙනස් කරගන්න පුළුවන්. මෙතන මික්ස් කියලා තිබ්බොත් ඔය ගන්න මික්ස් වුණා. මික්ස් එකද ගන්න නැහැ. රයිට්? මේකේ ගොඩාක් වින් කරනවා. අපි බලමු. දැන් මේකේ ඔක්කොම මාකට් තියෙනවා. අපි JPY ඒක නැහැ. ඕස්ට්‍රේලියා නිව්සීලන්ත අන්න ඒකේ ආවා. AUD නිව්සීලන්ත. හරිද? එතකොට මේක බලමු අපි මොකද වෙන්නේ කියලා එක ට්‍රේඩ් එකක් මම ඔයාලට දාලා පෙන්නන්නම් බලමු. එකක් එයිද කියලා. දැන් මෙන්න මේකෙදි අපිට බයි එකක් ආව සිග්නල් එක ගන්න පුළුවන්. අයි ඔක්කොම බයි සිග්නල්. සහ මෙන්න මෙතනත් ඔයා පොඩ්ඩක් බලන්න. මම මෙතනත් බලන්න. මෙතන ප්ලස් එකක් තිබ්බොත් වරමත් හොඳයි. ඒ කියන්නේ මයිනස් නැතුව දැන් අප් එකේ නම් මයිනස් නැතුව මෙතන ප්ලස් මාක් ප්ලස් කියන්නේ මේ දැන් මෙතන ඔක්කොම තියෙන්නේ ප්ලස් නෙමෙයි 6 ඒවා අප් ඒවා ගන්න මෙතන තවත් සාමාන්‍යයෙන් ප්ලස් එකක් තිබුත් හොඳයි කියන ධන පැත්තට තියෙන ඉලක්කම තිබුත් හොඳයි කියලා තමයි කිව්වේ. මම මේකේ ට්‍රේඩ්ස් කීපයක් දැම්මා.
බලමු මම chance එකක් හම්බුණා trade එකක් ගන්න. මේක නෑනේ. අන්න ඒකේ තියෙන බලමු මේකෙන් එකක් ගන්න පුළුවන්ද කියලා. මේක ගන්න කියන සෙල් එකක් බලමු. දැන් සෙල් එකක් එයි මේකේ. සෙල් එකේ බලමු සෙල් එකක් આવත් මම දාන්නම් trade එක. බලමු. Australian euro or AUD. මේකේ ප්ලස් පැත්තට තියෙන්නේ 1 minute chart එකක්. එතන සෙල් එකක් හැදෙන්න ඕන. මේ සෙල් සිග්නල් එකක් දෙන්න ඕන. බලමු. AUR AUD. එතන මේකේ ටයිම් ෆ්‍රේම් එකක් නම් දෙන්නේ නැහැ මෙයාලා තාම. ඔන්න වෙන එක මේකේ බයි සිග්නල් එකක් බයි ඒවා අපි ගන්නෙ සෙල් එක විතරයි. අර පරණ එක පෙන්නන්න එතන. බලමු euro AUD. euro AUD. euro AUD. මෙලින් බලමු මේක මොකක්ද දෙන සිග්නල් කියලා සෙල් එකක් දෙන්න ඕන මෙතනින්. අනිවාර්යයෙන්ම සෙල් එකක් දෙන්න ඕන. බලමු මොකක්ද දෙන සිග්නල් එක කියලා. සිග්නල් එක සෙල් කියලා ඒද දන්නේ බලමු ඒක සිග්නල් එක පෙන්වන්න ඕන අවස්ථාව. මම මගේ නොලෙජ් එක විදිහට නම් මෙන්න මේක වෙනවට පස්සේ අනිවාර්යෙන් අර දැක්කද ඩවුන් එකක් යන්නේ එතන සිග්නල් එක පෙන්වෙන්නේ නැහැ ඒ දන්නේ සිස්ටම් එක. ඒ කියන්නේ මේක අර EMA ඇන්ගල් එක මෙතන ඍණ ප්ලස් පැත්තට තියෙන එක මයිනස් වෙනවා තවත් හොඳයි. ඒ වුණොත් නම් ඔක වින් කරනවා. ඒ කියන්නේ ඔය ඔක්කොම අන්න සෙල් එකක් ආවයි මම ගන්නවා. මම ඩොලර් 50ක් දාලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. සෙල් එකක් ආවයි මම මේක අවුල තියෙන අර මගින් ගලවන්න බෑ. මේ නිරවුලගේ මේක ගන්න ඕන අර මේ MT5 එකේ ගන්න ඕන. හදිසියෙ දැන් මේ ඩොලර් 50ක් වටනවා දාලා දෙන්න. වඩ එකම පෙන්නන්න. මම අයිඩියා එකක් ගන්න කිව්වේ. හරිද? සෙල් සිග්නල් මම කිව්වේ දැන් මම මේක මේ කලින් ප්ලෑන් කරන්නේ මේ වාර ටයිම් එකත් එක්ක බලන්න. හරිද? සෙල් සිග්නල් එක ආවේ. ඕක බලන්න අපි කොහාට යයිද කියලා. එතකොට මේකේ ට්‍රෙන්ඩ් එක තියෙන පැත්ත තමයි දාන්න ඕන. එතන ස්ට්‍රෝං. ඒ කියන්නේ මේ හැම එකක්ම තියෙන ස්ට්‍රෝං තියෙනවනේ. කියන්නේ මම අරන් තියෙන එකට එහා. රයිට්. ඒතර මේකේ ටයිම් ෆ්‍රේම් එක මේක ගොඩක්ම හොඳයි MT5 එක කරනවා නම් හේතුව මේක අපි පටස් ගාලා මේ කියන්නේ 1 minute නේ ළඟින් ගලවන්න ඕන. පොපිට් ගලවන්න ඕන. දැන් මේකේ ඈතින් එන්න දැන් පොඩ්ඩක් එයි. මොකද මේක මිනිත්තු 15 ඉඳන් තමයි දෙන්නේ. ඒක කලබලයට දැන් බලමු මොකද වෙන්නේ කියලා. කොහොමත් මේක ලොකු ස්ට්‍රෝං ඩවුන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කොහොම එක ඩවුන් නැහැ කියලා හිතෙනවා. ඒ කියන්නේ 1 hour එකත් 1 hour ඊට පස්සේ 15 hour එකත් 14ක් තියෙනවා. 5 minute 2 තියෙන්නේ. 8 තියෙනවානේ. අර පල්ලෙහාට යන්නේ. අට එක වින් කරනවා. මේක පල්ලෙහාට මේ කියලා හිතෙනවා. මම ලයිව් ට්‍රේඩ් ටිකක් දාන්න කියලා හිතාන ඉන්නේ මේ බලමු අපි මේක දැන් මේකේ මිනිත්තු ගාන වැඩි
ඔයාලට තේරෙනවනේ මේ ඩිරවුලගේ එපා වෙන්නේ මේක මගින් ගලවන්න බෑ. ප්‍රොෆිට් බුක් කරන්න බෑනේ. මේ මාකට් වල හොඳ MT5 එකේ කරන එක. මේකේ එපා වෙන්නේ එක MT5 එක කරා මම MT5 එකක් දාන්න. බලමු මේක මොකද වෙන්නේ කියලා. දැන් මේක සෙල් එක පල්ලෙහාට ආවනේ. ගොඩයි ඉතින් ඒක. $10 මේ කොහොමද දිගට හොඳ කැන්ඩල් එකක් හිට පල්ලෙහාට ඒක පල්ලෙහාට යන්නේ. හරිද මේ හොඳ ට්‍රෙන්ඩ් එකක් යන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක. $15ක් ආවා. මෙයාලගේ ඩොලර් ඒ කියන්නේ මේ අපි ප්‍රොෆිට් එක බුක් කරගන්න ඕන එනකොටම. හරිද? ඒ කියන්නේ මේ මාකට් වල කරනවා නම් දැන් මෙයාලගේ හේතුව තමයි මෙතන අපි විනාඩි 15ක් තියන්න ඕන. ඕඩර්ලයිට් මාකට් වල ඕනලා ගලවන්න පුළුවන්. නමුත් මේ forex මාකට් එක තියෙන ඒක ගලවන්න දෙන්නේ නැහැ. නමුත් MT5 එක කරන අපිට ගලවන්න පුළුවන් ඒක කරන්න අය දන්නවනේ. right මේ ඔයාලා MT5 එකේ කරන්න. MT5 එකද මම දාගෙන තියෙන මම ඒකේ වීඩියෝ එකක් ගේන්න. බලමු දැන් මේක මෙතනින් දැන් මේකෙන් ගලව ගන්න ඕනේ. දැන් මේක ගලවන්න බෑ මේ not release කියලා not offer release කියලා තියෙනවනේ. කලින් බුක් කරගන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවද දැන් මේ සිග්නල් එක ගන්න විදිහ මට ඒක තමයි පෙන්වන්න ඕනකම තිබුණේ. ඒතර මතක තියාගන්න EMA මොකද්ද මේකේ මේන් 5 එක මේ මුල chart හතරේ එකම පැත්තට තියෙන්න ඕන. සහ මෙන්න මෙතන ඩවුන් කියලා තියෙන්න ඕන. ඒතර buy එකේ මම කියනවා buy එකේ අනිත් පැත්තට මේකේ buy signal ගන්න sell signal විතරයි ගන්න. තේරුණානේ? sell signal විතරයි ගන්න ඕන. sell signal buy අපි down එකේ up trades buy trades ගන්න නැහැ නේ. down trend එක down නම් අනිවාර්යයෙන්ම ගන්න ඕන down. sell signal විතරයි දාන්න ඕන. අනිත් එක තමයි මතක තියාගන්න මෙන්න මේකේ මේ මෙතන ඉලක්කම සාමාන්‍ය 10ට එහෙම වැඩි නම් සුපිරි. හරිද? දැන් -3 තියෙන ඒවට මම මෙතන එක දාලා තියෙන ඒක තමයි ඒ ගණන් පෙන්නන්නේ. නමුත් තවත් හොඳයි. සාමාන්‍ය මම ගොඩක්ම 5 2 තමයි දාන්නේ. ඒකට ඔයාලා එච්චරම කරන්න යන්න බෑ. රිස්ක් එක මේ තියනනේ. ඉතින් දවස් එක ට්‍රේඩ් එකක් දාගත්තා නම් ඇතිනේ. නේද? තව විනාඩි 10ක් තියෙනවා. දවස් එක ට්‍රේඩ් එකක් දාගත්තා නම් ඇති. ඒ විදිහට. හරිද? අපි බලමු දැන් වෙලාව හරියටම 1:16යි. right මම මේක මේ ලයිව් එකේ දාලා මේ රෙකෝඩ් කරන්නේ. ඉතින් මගේ channel එක subscribe කරගන්න, share කරන්න, මොනවා හරි ප්‍රශ්න තියෙන අය අහන්න උදව් කරනවා අනිවාර්යයෙන්ම මේ උදව් කරන සහ කොට දානවා. හරිද? මම කියන විදිහට වැටි කරන යන්න මේ දැන් මේක අවුලක් නෑ කියන්නේ මේ අපිට හැමදාම කෝස් වල සල්ලි දෙන්න ඕනේ නෑ. අපිට හැමදාම earn කරන්න පුළුවන් නේද? හැමදාම earn කරන්න පුළුවන් මේකේ. බය වෙන දෙයක් නෑ. right tool එක සුවරන දැන් මේකේ lost එකක් ගියොත් මෙයාලා money management plan එකක් දීලා තියෙන ඒකේ විදිහට අපිට කරන්න පුළුවන්. money management එක විදිහට කරන්න පුළුවන් නේ. right අපි බලමු අරක. තව 9ක් තියෙනවා. දැන් මේ pocket profit එක හරියනම් book කරගෙන අයින් කරගන්න ඕන. අවුල තියෙන්නේ ප්‍රශ්නේ මේකයි. right නේ ඔයාලට තේරෙනවනේ මේක ගන්න විදිය ට්‍රේඩ් එක ගන්න විදිය ඔයාලට තේරුණානේ. ඒක තේරුණා එච්චරයි. එහෙනම් ඉතින් ඕක මම ඔයාලට කියලා දෙන්න තමයි දැන් මේ අනිත් one ඩෙමෝ එක තමයි සෙල්ලම් කරේ මේ ඩෙමෝ account එකේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඩෙමෝ එකේ දාලා තියෙනවා මම රියල් එකේ දානවා ටිකක් ගේන්න. කියන්නේ මම කියලා දෙන්න ඕනේ සද මේක මෙතන මේ ෆිල්ඩ් එක මම එකට දාලා තියෙන්නේ. හරිද? right එහෙනම් මොනවද තිබොත් මෙසේජ් දාන්න ජය වේවා.